සුබ දවසක් ඔයාලා හැමෝටම. ඉතින් ඔයාලා හැමෝටම ගොඩක් සුබ ආරංචියක් කරගෙන දැන් මම අද මේ වීඩියෝ එක අරගෙන ආවා ඔයාලට. ඉතින් කවුරුත් දන්නවා මේ වෙන විට ලංකාවට යතුරුපැදි අලුතෙන්ම යතුරුපැදි ආනයනය කරන්න පටන් ගන්න තියෙනවා. ඉතින් දැනට දවස් දෙකකට කලින් AMW සමාගම විසින් Yamaha යතුරුපැදි ගෙන්වීමට කටයුතු කරා. ඉතින් ඔයාලට අලුතෙන්ම අලුත් Yamaha බයික් එකක් ගන්න ඔයාලා හිතන් ඉන්නවනම් ඔයාලා මේ වීඩියෝ එක අනිවාර්යෙන් බලන්න. ඉතින් මම මේ වීඩියෝෙන් අද අරගෙන එන්නම් මේ Yamaha වර්ගයේ සියලුම බයික් වල මිල ගණන් 2025 වර්ෂයේදී. ඉතින් අපි එහෙනම් දැන් අපේ වීඩියෝ එකට යමු. ඉතින් අමතක නොකර මගේ වීඩියෝ එක සබ්ස්ක්‍රයිබ් කරලා ඒ වගේම පාල් තියෙන අතුවල සබ්ස්ක්‍රයිබ් බටන් එක ටච් කරලා බෙල් එකෙන් ඕල් කරලා තියාගන්න notification මාගෙන් මම වීඩියෝ දාපුවම ගාවටම ගෙන්නගන්න. ඒ වගේම මේ වීඩියෝ එක ලයික් එකක් දාන්න තා කෙනෙක් ෂෙයා ගන්නත් අමතක කරන්න එපා. එහෙනම් ඉතින් අපි දැන් අපේ වීඩියෝ එකට යමු. හරි. ඉතින් මුලින් මම ඔයාලට අරගෙන එන්නම් Yamaha වර්ගයේ අලුත් මල් යතුරුපැදි තෑමේ Tri-Istar DIS 113 කියන Yamaha වර්ගයේ ස්කූටරේ. ඉතින් මේ බයික් එකේ මිල ගණන් වන්නේ ලක්ෂ 6.89,900ක් වගේ මිල ගණන් තමයි මේ ස්කූටරේ මිල සඳහන් වෙන්නේ. ඉතින් අපි ඊළඟ බයික් එකේ බලුවොත් ඔයාලට බලා ගන්න පුළුවන් Yamaha වර්ගයේ YZF-R Polo version 4 කියන බයික් එක ලක්ෂ 16,54,900ක් තමයි මේ බයික් එකේ මිල සඳහන් කරන්නේ මේ. ඉතින් ඒ වගේම Yamaha වර්ගයේ MT Polo version 2 එකේ මිල ගණන් මේ සඳහන් කරන්නේ ලක්ෂ 14,79,900ක් විදිහට මේ අලුතෙන් මනු බ්‍රෑන්ඩ් නිව් Yamaha බයික් එකේ මිල මේ සඳහන් කරන්නේ. ඒ වගේම Yamaha වර්ගයේ FZS F5 version 4 කියන මාදිලියේ Yamaha බයික් එකේ මිල ගණන් මේ සඳහන් කරන්නේ ලක්ෂ 11,98,900ක් කියලා තමයි මේ සඳහන් කරන්නේ. ඒ වගේම Yamaha වර්ගයේ FZ version 2 F5 black කියන මාදිලියකේ මිල මේ සඳහන් කරන්නේ ලක්ෂ 10,69,900ක් විදිහට මේ FZ version 2 black bike එකේ මිල මේ සඳහන් කරන්නේ. ඉතින් ඔන්නේ විදිහට තමයි මේ AMW සමාගම විසින් ලංකාවට අලුතෙම Yamaha බයික් ගෙන්වන්නේ. ඉතින් ඔයාලට පුළුවන් ඔයාගේ ළඟම Yamaha ප්‍රදර්ශනාගාරයෙන් මේ බයික් මිල දී ගන්න. ඉතින් මරන්නම් පොඩ්ඩක් වැඩි වෙලා තියෙනවා මේ නර විට 2020 23 24 යන වර්ෂ වලට සාපේක්ෂව 2025 දී Yamaha බයික් වල මිල සාපේක්ෂව වැඩිවීමක් අපිට දක්වන්න ලැබෙනවා. ඉතින් ඔයාලට හිතන මේ වීඩියෝ එකට ගොඩක් වැදගත් නැතු. ඉතින් ඔයාලා මගේ YouTube channel එක අලුත් කෙනෙක් දැම පහල තියෙන අතවල subscribe බටන් එක ටච් කරලා ඊට පස්සේ bell එක නැත් ඕල් කරලා අනිවාර්යෙන් මේ වීඩියෝ like එකක් දාන්න අමතක කරන්න. එහෙනම් ඉතින් අපි මේ වගේ තවත් අලුත් වීඩියෝ හම්බෙන්න. ඔයාලා හැමෝටම සුබ දවසක් වේවා.